Where should this go? Where should this go? කොතනද තැබිය යුත්තේ මෙය? එහෙම ප්‍රශ්නයයි ඔබ මේ දකින්නේ. නිවස තුල නැතිනම් ඔබ අවට භාවිතා කරන මොනවාම හරි දෙයක් කොතනද තැබිය යුත්තේ කියන එකයි අපි මේ බලන්නේ. We're going to take a few things into consideration. අපි කීපයක් සලකා බලන්නටයි දැන් බලාපොරොත්තු වෙන්නේ. Where should this go? Where should this go? මෙය කොතනද තැබිය යුත්තේ? ඔබට පේනවා මේක වාස් එකක්. එතකොට ඔබ දන්නවා මේක මේසෙවල තැබිය යුතු දෙයක් කියන එක. ඒතර අපි පිළිතුරක් ලබා දෙනවා. It should go on the table. It should go on the table. මේකෙදී අපි මුලින්ම දැනගන්න ඕනේ this කියන වර්ඩ් එක අපි ප්‍රශ්න තුල යොදා ගත්තත් පිළිතුරු ලබා දෙද්දී එය it බවට පත් වෙනවා. මොකද මේ this that කියන අයගේ මූලික අවස්ථාව විදියට අපි ගන්නේ it කියන වචනය. it කියන්නේ එක වචනයක්. එය කියන අදහසින් තමයි මෙතන භාවිතා කරලා තියෙන්නේ. Where should this go? මෙය කොතනද තැබිය යුත්තේ? Take a moment. මොහොතක් ගන්න පිළිතුරක් තින් හදා ගන්න. It should go in the pen holder. එය පෑන් රඳවනය වෙතයි යා යුත්තේ. Where should this go? It should go on the dressing table. It should go on the dressing table. Dressing table කිව්වේ කණ්ණාඩි මේසය. කණ්ණාඩි මේසය මත තැබිය යුතුයි කියන එකයි එතන අදහස් කරන්නේ. Where should this go? ඔතන නම් ඔබට පේනවා මේක අපිට භාවිතයට අවශ්‍ය දෙයක් නෙමෙයි, අහක දාන දෙයක්. එතකොට ඒක බනානා පීල් එකක්, කෙසෙල් එල්ලක් නේද? It should go in the garbage bin. එය කසල බඳුනට යා යුතු එකක්. Where should this go? It should go in the wardrobe. It should go in the wardrobe. මේ wardrobe කියන word එක අපි භාවිතා කරන්නේ අල්මාරිය කියන අපි සිංහලෙන් භාවිතා කරන වචනයට. Where should this go? It should go in the fridge. ඒක තැබිය යුත්තේ fridge එකේ. Where should this go? It should go in the bathroom. It should go in the bathroom. Where should this go? Where should this go? It should go in the corner. It should go in the corner. අපි තන්දි මේක මුල්ලේ තැබිය යුතු එකක් කියන එකයි මුල්ලේ තැබිය යුතු දෙයක් කියන එකයි ඉතින් අදහස් කරන්නේ. Where should this go? It should go on the bed. එඳ මත තැබිය යුතු දෙයක්. Where should this go? It should go in the kitchen cupboard. Or you can say it should go in the kitchen. ඒක කුස්සියේ තැබිය යුතු දෙයක් නැතිනම් kitchen cupboard එකේ තැබිය යුතු දෙයක්. Where should these go? Where should these go? මෙතනදී අපි this කියන්නේ තු these කියන word එක භාවිතා කරනවා ඔබට පැහැදිලි. හේතුව මේක එකට වඩා වැඩි ප්‍රමාණයක්. ඔබට ඔබ දන්නවා මේවා කොහෙටද යා යුත්තේ? මේවා කොහෙද තැබිය යුත්තේ? They should go in the bathroom. They should go in the bathroom. මේවා bathroom එකේ තැබිය යුතුයි. ඔබට පැහැදිලි these කියන බහුවචන රූපයෙන් අපි ප්‍රශ්නය ඇසුවා. they කියන බහුවචන රූපයෙන් අපි පිළිතුරු ලබා දුන්නා. ඇත්තටම it කියන පදයේහි බහුවචන රූපය තමයි they කියන්නේ. ඒ නිසා they should go in the bathroom. Where should these go? Where should these go? මෙතනත් අපි දකින්නේ බහුවචනයක්. They should go on the bookshelf. They should go on the bookshelf. පොත් රාකේ තැබිය යුතුයි ඒවා. Where should this go? Where should this go? ඔබට පේනවා මෙතන නෝටු කිහිපයක් තිබෙනවා. ඒත් මේක uncountable. මුදල් කියන්නේ ගණන් කළ නොහැකි දෙයක් විදිහට අපි සලකන්නේ. ඒකෙදි මෙතන මුදල් කියන එක මම නැවතත් කියන්නම්. ගණන් කළ නොහැකි uncountable. එම අදහසින් අපි මේක භාවිතා කරන්නේ. ඒ නිසා ප්‍රශ්නය ඒක වචන රූපයක් ගන්නවා. පිළිතුර it should go in the wallet. It should go in the wallet. මේක මුදල් පසුම්බිය තුල දැමිය යුතු දෙයක්. Where should this go? It should go on the bed. එඳ මත තැබිය යුතු දෙයක්.